2025 IPL තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7:30ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතයි. ඉතින් අවසන් මහා තරගයට රොයල් චැලන්ජර්ස් බැංකුවර කණ්ඩායම සමගින් පංජාබ් කිංස් කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබුවේ. ඉතින් පංජාබ් කිංස් කණ්ඩායම විදියට ගත්තොත් පංජාබ් කිංස් කණ්ඩායමේ නායක සුරේෂ් අයියාර් ඔහු ගියවර නියෝජනය කෙරේ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම. ඉතින් ගියවර 2024 වර්ෂයේ ඔහුගේ නායකත්වයෙන් කොල්කටා කණ්ඩායමට කුසලානය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ වර පංජාබ් කිංස් කණ්ඩායම නියෝජනය කරමින් ඔහුට කුසලානය ලබා ගැනීමට හැකියාවක් ලැබේද? ඉතින් RCB කණ්ඩායමේ ඉතිහාසය දිහා බැලුවොත් ඔවුන් 2010 වසරින් පසු කුසලානයක් ලබාගෙන නැහැ IPL ඉතිහාසය තුළ. නමුත් අවසන් මහා තරග බොහෝ සංඛ්‍යාවකට ඔවුන් සහභාගී තිබෙනවා. නමුත් ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ වගේම RCB කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන 2019 වර්ෂයේ ඔහු RCB කණ්ඩායමින් සමුගත්තා. ඒ ABD විලියර්ස් ඔහු නිවේදනයක් කරලා තියෙනවා RCB කණ්ඩායම අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කරොත් ඔහු විරාජ් කෝලිව වැළඳ ගන්නා බවට. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.